එකතු වෙලා ආයුබෝවන් හරි සතුටුයි ඉස්කෝලේට කිට්ටු වෙලා අපෝරු ගීතයට අලංකාර ලොවින්ගෙන දෙදුන්නේ පාටවලින් මල් වගේ පොඩි හිතල දරුවෝ සිතුවම් හරි අපෝරුයි
පවුලට නව සෙනෙහිපිරි සමාජිකයන් ලෙස එක වසරක පාසලට පියනගෙන මේ පුංචි මල් කැපුළු හදපිරි ආදරේ පිළිගැනීමටයි අපේ වෙන සූදානම. පුංචි දුවේ පුතේ අම්මගේ තාත්තගේ තුරුලෙන් වෙන් වෙලා එන ඔබට අද ඉඳන් මේ පාසල ඔබේ දෙවන නිවසයි. ඔබ සිනහවෙන් ඉගෙන ගන්න, වැරදි කර ඉගෙන ගන්න, ඔබේ සිහින දැක ඒවා ඇත්ත කරගන්න පුළුවන් ආරක්ෂිත සෙනෙහිපිරි ස්ථානයක් තමයි මේ සිතත් බිම. ආදරණීය දෙමාපියනි, ඔබ අපට විශ්වාසයෙන් බාර දෙන මේ පුංචි හදවත් සුරකිමින් දැනුමෙන් ගුණයෙන් සහ සෙනෙහසින් ඔවුන්ගේ අනාගතය ගොඩනැවීමට විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයම කැප වී සිටින බවද මේ මොහොතේ අපි හෘදයාංගම සිහිපත් කරනවා. පුංචි පැංචියනි, ඔබ සැමට සිනහවෙන් පිරි, සතුටින් පිරි, ලස්සන මතක වලින් පිරි පාසල් ජීවිතයකට සුභාශිංසන ගෙනමින් අපේ මේ සෝදානම අද උත්සව සභාව ආරම්භ කරන්නටයි. ඒ අනුව මුලින්ම ආගමික වතාවත් හා සෙත් පිරිස් සජ්ජායනය කිරීමට මා නමස්කාර පූර්වක ආරාධනා කරනවා. කට්ටකඩුව ශ්‍රී නිබ්බාරාම විහාරයේ විහාරාධිපති කතරගම ශ්‍රී සෝරත අපේ හාමුදුරුවන් වහන්සේ. දැන් ප්‍රාම් දෙනන්න පන්සිල් සමාදන් සූදානම් වෙලා සාධනාවය පවත්වන්න සාවාරය සාදු කියන්න සාදුවාරය සාදුවාරය දෙන්න. දැන් නමස්කාර තුන්සරයක් කියන්න පන්සිල්. Saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Diyampi buddham saranam gacchami
Yampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Paramahansa veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kamesu miccādāna veramani sikkhapadam samadhiyami Murāvāda veramani sikkhapadam samadhiyami Suramere majjapamādakkhāna veramani sikkhapadam samadhiyami දැන් මේ අවස්ථාවේ ආරම්භ කරන කියන්නේ මේ විද්‍යාලයේ විදුහල්පති වසන්තී ගුරුමෑණියන් ඇතුළු කොට ඇති අනිකුත් සියලු ගුරු මණ්ඩලයේ සහභාගීත්වය හා සහයෝගීතාවය ඇති කරගෙන පළවෙනි වසරට ළමයි ඇතුළත් කිරීමේ ඉතාමත් වටිනා සන්තෝෂදායක අවස්ථාවේ ඒ දරුවන්ගේ ආදරණීය දෙමාපියන් සහභාගී කරගෙන ඒ වගේම ප්‍රතිදින සතතින් සාර්ථක වස්තුතින් ජීවිත කටයුතු පවත්වාගෙන යාම සඳහා ශක්තිය බලය ධෛර්යය ධම්මා සම්බුද්ධං නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ Isipiso bhagava araham sammaram Ujjadam mantamma subhadavata Manussara purisadammataru Sattadeva manussaram Ko bhagavati Sākāto bhagavata dhamma Nandi piso akahaliko Ehi vasiko pranayiko paccakam Veditatto vinyo iti Subhatipanno bhagavato Sāvaka sangho Subhatipanno bhagavato Sāvaka sangho Sāveti patipanno bhagavato Sāvaka Yadinantasari purisa yugani akkarurisa Jalaesa bhagavato sāvakasam Āhuneyo pāhuneyo Anjali varaniyo nuktaram punyakketam Lokasati etena satya Pātu tvam ratanatayam etena satya Svajjena pātu tvam ratanatayam Etena sattavajjena pātu tvam ratanatayam Bāhum sahasramabhimita sāyudantam Girimekharam udikakora tasena māram Dānādikam vidinā Ditavā muhindo Sampedava bhavatu te Jaya mangalani Mārātivekamati uddhita Sapparatim Goram panālavakamakama Abdayam khan Khanti sudanta vidināditavā Munindro tannedasa Bhavatu te jaya mangalani Nāragiringa devalang atimata bhūtaṃ
ගාවක්විතක්කමතනීව සුදාරුණන්තං මෙත්තං බුදේක විදිනාජිතවා මුනින්දෝ සංසේජසා භවතුතේ ජය මංගලානි උක්ඛිත්වකක්කමතිහත් සුදාරුණන්තං ධාවං පියෝ ජනපතං මුහිමාල වන්තං ඉතිදි සංකතමනෝදිතවා මුනින්දෝ සංසේජසා භවතු තේ ජය මංගලානි ඕනකත්වාන කට උදරං නිවගබ්බිනියා සච්ඡං විහාය මත්‍රිපස්සකවාද කේතුම් වාදා විරෝපිතමනං අති අන්ධ භූතං පඤ්ඤාපාදා විරෝපිතමනං අති අන්ධ භූතං පඤ්ඤාපදීපදවිතෝ දිතවා මුනින්දෝ තන්දේජසා භවතුතේ ජය සබ්බ සංඝානුභාවේන සදා සොත්ති වහන්තුතේ යක්ඛත් යක්ඛ භූතානං පාපස්සානිවාරණ පරිත්තස්සා පාසලට වැඩම කළ කට්ටකඩුව ශ්‍රී නිබ්බාරාම විහාරයේ විහාරාධිපති හතරගම ශ්‍රී සෝරට අපේ හාමුදුරුවන් වහන්සේට අපි නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. නිවසේ බුදුන් යයි බුදු හිමි දෙසුවන්නේ ඔබ කානුක වදින් පමාදරන්නේ නැතිතරි කමක් මට නොදැනෙන නිරාවෙනි දුක් කරදර මැදින් මා හැදුනයාවෙනි
හොඳ දරුවෙක් වෙන්න මට දුක් ඕමිනි ඔබේ පායුග වදිනී ආදර පියාණෙනි දස මාසයක් පුරාවට කුසදුර හොවාගෙන රතුවන් රුධිර ධාරාව සුදුවන් සීල ධාරාවක් බවට පත් කරමින් අපේ ලොව රතුන් කරන්නට බෙරගන්න ආදර දෙමාපියන්ගේ පාද වන්දනයටයි දෙවොන් සූදානම්. ඒ අනුව මුලින්ම සියලුම මව්වරුන්ටයි මේ ආරාධනය තමන්ගේ දරුවන් ළඟට එන්න. ඔබ මුලින්ම ඇවිල්ලා ඔබේ දරුවන්ට මෙලක් පුරුදු ලබා දෙන්න. මව්වරුන්ට වන්දනය කිරීමෙන් අනතුරු අපි සූදානම් වෙනවා පියවරුන්ට වන්දනය සිදු කිරීමට. ඒ අනුව දෙමාපිය වන්දනය මේ මොහොතේ කරන්නට මා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා 11 ඒ ශ්‍රේණියේ තරුෂි පියලියට. හොඳ දරුවෙකු වෙන්න මට දුන් ඔබමෙනි ඔබේ පායුග වදිමි ආදර පියාණෙනි උන්දිකාරෝ
දෙමාපියන් දෙදෙනෙකුට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පොල්තෙල් ප්‍රදේශයන් එක්කාලකමත් කරමින් අපහායකෝ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. සිතුවමක් වුණත් සුන්දර කරන්න විවිධ හැඩවලින් වර්ණවලින් එම සිතුවම අලංකාර කරනවා. ඉතින් අන්න ඒ වගේ තමයි පොඩි මොල් කැටුවන්ගේ අනාගතය. පාසල් කාලේට කල් තබා අවසන්. ඉතින් අද දින සිතත් විදුබිමිට පැමිණි පුංචි ඔබ සැම පිළිගැනීමට විද්‍යාලයේ සංගීතාංශය සූදානමින් සිටිනවා. එසේනම් මේ වේදිකාවේ ඉඩ හසුරුව වෙන්නේ සිතාර්ථ විද්‍යාලයේ සංගීතාංශයට. මේ මල් වගේ හිත්වලට ආශිර්වාදයක් එක් කරමින් ඔවුන්ව ඉතාමත් ආදරයෙන් පිළිගන්නට අප විද්‍යාලයේ ගෞරවනීය විදුහල්පතිතුමියට ආරාධනා කර සිටිනවා.
සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. ආදරණීය දරුවනේ සුබෝදෑසනක් වේවා. අප පාසලේ හිටපු අපේ ආදරණීය විද්‍යාර්ථිතුමනි අංශභාර අපේ සුමනා ගුරුතුමියනි අපේ අංශ සුමනා ටීචර්ත් එක්කම සුමන ටීචර් අපේ තව ටික දවසකින් විශ්‍රාම යන නිසා අපේ ප්‍රාථමික අංශයට අපි අලුතින් තෝරාපත් කරගත්තු අපේ අංශභාර සහකාර විද්‍යාර්ථිතුමනි චිත්‍රානි මහත්මියනි නව ප්‍රාථමික අංශයේ නව අංශභාර ගුරුතුමිය අපේ මල්ලිකා මහත්මියනි ඒ වගේම ප්‍රාථමික අංශයේ ආදරණීය ගුරු බවතුනි දෙමව්පියනි ඔබ සියලු දෙනාගේම අවසරයි 2026 වර්ෂයේ එක ශ්‍රේණියට දරුවන් බාර ගැනීමේ සුබ මංගල උත්සවය දිවයින පුරා දීප ව්‍යාප්තව අද දින සිදු කරනවා. ඒ අනුව දකුණු පළාතේ පාසල් විදිහට අපේ දකුණු පළාතේ පුංචි දූ දරුවන් පිළිගැනීම සඳහා එක ශ්‍රේණිය දරුවන්ගේ උත්සවයේ තේමා විදිහට දකුණු පළාතෙන් අපිට දීලා තියෙන තේමාව තමයි හදවතින් හඳුනාගමු ආදරයෙන් වැළඳගමු කියන ආදරණීය තේමාව. ඉතින් ඒ තේමාවට අනුව අද දවසේ අප දකුණු පළාත වගේම සියලුම පාසල්වල 2026 වර්ෂයේ එක ශ්‍රේණියට පුංචි දූපතුන් පාසල් එන ආදරණීය පළවෙනි දවස අද. ඒ දවසේදී අද දින මට එදී තිබෙන්නේ සියලුම දෙනා පිළිගැනීමේ කතාව. ඒ අනුව අපේ මේ උත්සව සභාවට මුලින්ම පෙරවනේ ආශිර්වාදය ලබා දීම සඳහා අප පාසලට වැඩමවා වදාළ ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ නොහිටියා වුණත් උන්වහන්සේ ගෞරවපූර්වක සිහිපත් කරමින් මෙම උත්සව සභාවට ආදරයෙන් අපි ආරාධනය ලැබ පාසලේ හිටපු අපේ විදුහල්පතිතුමා ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා අපේ ආදරණීය දරුවන්ගේ බාරකරුවන් දෙමව්පියන් සියලු දෙනා මුලින්ම පිළිගනු ලබනවා. ඉතින් අද දවස සුවිශේෂී දවසක් 2026 වර්ෂයේ අද වෙනකොට අපේ පාසල ජනවාරි මාසය තුල බොහෝ උත්සව සංවිධානය වුණා. ඒ අතුරින් අද දවස සුවිශේෂී දවසක්. ඒකට හේතුව තමයි අපේ පාසලේ දරු දැරියන් සම්පූර්ණ වන දවස තමයි අද. මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශ වලින් කාර්යාල වලින් අපේ දරුවන්ගේ ප්‍රමාණය අහනවා. අපි දින වශයෙන් අපේ දරුවන් පාසලට ඇතුළු වෙලා අද දවසේ තමයි සම්පූර්ණ වෙන දවස. ඒක නිසා අපේ පාසල පරිපූර්ණත්වයට පත් වුණු අද දවස ඉතාමත් සතුටුදායක දවසක්. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ බොහෝ ප්‍රාථමික පාසල් වල සිසු දරුවන් අතරින් අපේ පාසලට සුවිශේෂීතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි බොහෝ දරුවන් ප්‍රමාණයක් ළමයි 100කට ආසන්න දරුවන් ප්‍රමාණයක් අද දවසේ අපේ පාසලට ඇතුළත් වෙලා තියෙනවා සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ආදරණීය දරුවන් විදියට. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමේදී අපිට නව රජයේ විසින් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දුන්නා. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වාසනාවන්තයන් වුණේ අපේ ආදරණීය දරුවන්. ඒ අනුව ඔවුන්ට අලුත් අධ්‍යාපන රටාවකට අලුත් ක්‍රමවේදයකට නව ලෝකයේ දිනන්නට අවශ්‍ය තාක්ෂණයත් එක්ක යන ගමනක ආරම්භක දවස අද. මේ සඳහා මේ වන විට සියලුම දැනුම ආකල්ප කුසලතා කියන සියලුම අංගයන්ගෙන් සන්නද්ධ වූ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් 3 දෙනෙක් එක ශ්‍රේණියේ භාරව අප සතු ඉන්නවා. අප එක ශ්‍රේණියක මේ අවස්ථාවේදී මේ වන විට එක ශ්‍රේණියේ භාරව ඉන්න අපේ සුමන ටීචර්ට පන්ති භාරකාරීත්වය ලබා ගන්න අවස්ථාවක් ලැබුණේ එතුමිය මේ මාසයේ පමණයි මේ පාසල තුල රැඳී සිටින්නේ. ඒක නිසා අධ්‍යාපන කාර්යාලයෙන් අපට නව ගුරුතුමියන්ලා දෙපළක් පාසලට හිමි වුණා. දෙක ශ්‍රේණියේ භාරව හිටපු මధుශාන ගුරුතුමියක්, සංජීවනී ගුරුතුමියක්, තවත් ගුරුතුමියක් ලබන සතියේ සම්ප වෙනකොට පාසල වෙත එනවා. ඔවුන් මේ සියලුම කටයුතු අඩුවක් නැතුව දරුවන්ට ලබා දීමට අවශ්‍ය හැකියාවන් මේ වන විට සන්නද්ධ කරගෙන ඉන්නවා. ඒක නිසා ආදරණීය දෙමව්පියනි
ඔබගේ දරුවා ඔබ ගත්තු තීරණය අනුව සාධාරණයේ ඉටු කිරීම සඳහා සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ පරිපාලනයේ විදියට අපි මැදිහත් වෙනවා. ඔයාලා ගත්තු තීරණය ඉතාමත්ම සාර්ථකයි. ඔයාලගේ දරුවන් බාර දෙන්න ඉතාමත්ම හොඳ මානසික පරිසරයකින් යුක්ත ප්‍රදේශයේ තියෙන ඉතාමත්ම වාසනාවන්ත පාසලක්. මේ නව අධ්‍යාපන රටාව ගැන කතා කරොත් ඇත්තටම අපිට අත්‍යවශ්‍ය වූ කාරණාවක් මේ නව අධ්‍යාපන රටාව. ඒකට හේතුව තමයි මේ තියෙන අධ්‍යාපන රටාවට දැන් අවුරුදු 9කට කිට්ටු වෙන කාලයක් වෙනවා. එතකොට අලුත් දේවල් ඒ දරුවන්ට එකතු වෙලා තමන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන තමන්ට අවශ්‍ය ආකාරයට අධ්‍යාපන ක්‍රමයක් හදාරන්න, තමන්ගේ හැකියාවන් වලට අවශ්‍ය සාධාරණේ ඉටු කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අවස්ථාව ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඒ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. යම් හේතුන් මත එක් අංශයක් අදාළ වෙලා තිබුණා වුණත් ආදරණීය දරුවන්ට, පළවෙනි ශ්‍රේණි දරුවන්ට ඒ අධ්‍යාපන රටාවේ ආකාරයටම ලබා දෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළා තියෙනවා. මම හිතන්නේ ඒ අනුව මේ කාලයේදී වාසනාවන්තම දරු පිරිසක් වගේම ඒ දරු පිරිසේ හිමිකාරීත්වය දන්න ඔබ ඇත්තටම වාසනාවන්තයි. ඒ අනුව අද දවසේ මේ පාසලේ මේ ආකාරයට උත්සවයක් සංවිධානය කරමින් ඔයාලගේ දරුවන්ව මේ ආකාරයට පිළිගන්නට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නේ මම හිතන්නේ මේ අපේ දරුවන්ගේ දෙමව්පියන්. ඔවුන් අපේ දරුවන්ට ප්‍රධාන වශයෙන්ම මේ අධ්‍යාපන රටාව තුළ යන්නේ ක්‍රියාකාරීත්වයේ මතපදනම් වූ අධ්‍යාපන ක්‍රමයක්. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. එතෙන්දී ගුරුවරයා හැම වෙලාවෙම මඟ පෙන්වනවා නෙවෙයි, දරුවාට අවශ්‍ය ගමන යන්නට අවශ්‍ය මඟ පෙන්වීම පමණයි ගුරුවරයා සිදු කරන්නේ. ඒ අනුව ඔවුන් ක්‍රියාශීලීත්වයෙන් ඔවුන් උපයා ගන්නා දේ අනුව ඔවුන්ට යන්න පුළුවන් ගමන තමයි මේ අදින් පටන් ගන්න අධ්‍යාපන රටාව. ඒ සඳහා අපට අත්‍යවශ්‍යම තිබුණ එකම සාධකයක්, අපට අඩු වෙලා තිබුණ එකම සාධකයක් සම්පූර්ණ කරන්න අපේ හිටපු තාමත් අපේ සුමන ටීචර්, අපේ ආදරණීය ගුරුතුමිය, අප පාසලේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ගුරුතුමිය, එතුමිය නිතරම මේ උනන්දුව උත්සාහය නිරන්තරව එතුමිය ගාව තිබුණා. මම හිතන්නේ අද වෙනකොට ඒ අවශ්‍යතාවයක් අපේ ආදරණීය දෙමව්පියන්ගේ එකමුතුවෙන් අපි සම්පූර්ණ කරගෙන තිබෙනවා. ඊයේ දවසේ අපේ පාසල දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආවා. තංගල කලාප කාර්යාලයෙන් අධ්‍යක්ෂකවරුන් ආවා. එම නිසා අද දවසේ උන්ට මේ පාසලට එන්නට නොහැකි බව ප්‍රකාශ කරා. ඔවුන් ඉතාමත්ම සතුටු වුණා අපේ පාසල් පරිසරය දෙස බලලා. නව අධ්‍යාපන රටාවකට අවශ්‍ය සියලුම අංග අපේ පාසල සතු වූ බව ඔවුන් ප්‍රකාශ කරමින් ඔවුන් මේ පිළිබඳව අගය කිරීමක් සිදු කරා. ඒ අනුව දරුවන්ට හොඳ ක්‍රියාකාරී පාසල් සෙල්ලම් මිදුලක්, සියලුම අංගයන්ගෙන් යුක්ත සෙල්ලම් මිදුලක් හදලා දෙන්න. මම හිතන්නේ මේක මේ 2019 අවුරුද්දේ ඉඳලා මේ පාසල සතු වූ බව සුමන මිස් මට කිව්වා. නමුත් තවත් බොහෝ අංගයන් ඒකට අඩුපාඩුව තිබුණා. ආදරණීය ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලයේ සෑහෙන ලොකු උත්සාහයක් දරුවා මේක සම්පූර්ණ කරගන්න. මම හිතන්නේ ඒක මල්පල ගන්නවන්න හැකියාව ලැබුණේ 2026 වර්ෂයේ අපේ පාසලේ දරුවන් ඇතුළත් කරපු ආදරණීය දෙමව්පියන්. ඉතින් දෙමව්පියනි, ඔබලාගේ ශක්තිය තමයි මේ එලි දැක්වෙන්නේ. මේ සඳහා අපිට කිසිම ආකාරයක අධ්‍යාපන අමාත්‍යාංශ වලින් මුදල් ලැබෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ මුදල් එකතු කරන්න අපිට හැකියාවක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් ඔයාලගේ මේ ආදරණීය ආයාචනාව ඉල්ලීම පමණයි. මම හිතන්නේ අපි එච්චර දුරට ලොකු ඉල්ලුවේ නැති වුණත් ඔබලා අපි අපේක්ෂා කරන මට්ටමටත් වඩා හොඳින් ඒ කාර්ය සාර්ථක කරලා තියෙනවා. ඒ අනුව පාසලේ විදුහල්පතිතුමී විදිහට සහ අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන් ඔයාලට ස්තුතිවන්ත වෙනවා. දහස් වාරයක් මම හිතන්නේ මේ දරුවන් නෙමෙයි, තව වසර ගණනාවක් පාසලට එන දරුවන්ට මේකෙන් පළක් ප්‍රයෝජනයක් ලබා ගන්න හැකි ආකාරයට මේක ශක්තිමත්ව සකස් කිරීම පිළිබඳව මම කෘතඥ වෙනවා. ස්තුතිපූර්වකව ඔයාලව සිහිපත් කරනවා. ඉතින් අද දවසේ වැඩිපුර කතා අහන්න අපේ දරුවන් සූදානම් නැහැ. ඒක නිසා පිළිගැනීමේ කතාව කරද්දිම මට කියන්න තියෙනවා අපේ ආදරණීය දෙමව්පියන් සමහර වෙලාවට අලුතින් වෙන දෙමව්පියන් නැති, එක ශ්‍රේණියට අලුතින් වෙන අය ඇති, දරුවෝ මෙහි ඉන්න දෙමව්පියෝ ඇති. මෙහි තියෙන ආචාර ධර්ම පද්ධතියක් වෙනත් පාසල් වල නොතිබුණු එකක්.
වෙනත් පාසල් වල ක්‍රියාත්මක නොවන ආචාර ධර්ම ඉතා පිළිගත් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා දෙමව්පියනි. ඒ අනුව පාසලට අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාසලට එන්න අවස්ථාවක් නැහැ ඔබලට. දරුවාගේ අවශ්‍යතාවයක් යම් දෙයක් තිබුණොත් අදාළ ගුරු භවතාගේ අනුදැනුම ඇතුව ගුරු භවතා මුණ ගැහෙන්නට අවශ්‍ය කාලය වෙන් කරගන්න. දරුවන් අධ්‍යාපනය ලබන කාලය තුල දෙමව්පියන් එන්නට එපා. අනිත් එක තමයි උදෑසන දරුවා ගේට්ටුවෙන් ඇතුළට දෙමව්පියන්ට අතින් අල්ලාගෙන එන්නට අවස්ථාවක් නැහැ. ගේට්ටුව ළඟට පමණයි දරුවන්ව ගේන්න පුළුවන් වෙන්නේ. එතනින් එහාට පාසලට එන්නට අවශ්‍ය අවසරය පන්තිපාර ගුරුතුමිය ලබලා දීලා තියෙන්නට ඕනේ. ඒක නිසා ඔයාලා ගෙදර ඉඳලා එනකොට හෙල්මට් එක දාගෙන ජැකට් එක දාගෙන තවත් ආකාර වලින් පාසල නොගලපන ආකාරයෙන් පාසලට එන්න එපා. එහෙමත් ඒක පාසලේ විනයව පවත්වාගෙන යාමට අපිට ගැටලුවක් වෙනවා. ඒ වගේම වෙනත් පාසල් වලට වඩා මමත් මේ පාසලට අලුතෙන් නොබෝ කාලයකදී තමයි ආවේ. මේ දෙමව්පියන් නිරන්තරව පාසලට එන්නේ සුදු ඇඳුමකින් සැරසිලා. ඒක සුදු ඇඳුමක්. ගැළපෙන සුදු ඇඳුමක් වෙන්න ඕන. සුදු කොහේ හරි තිබිලා හරියන්නේ නැහැ. සමහර ඇඳුම් වල සුදු කොහේ හරි තියෙන එහෙම හරියන්නේ නැහැ. සුදු ඇඳුමකින් සැරසිලා එන සූදානම් වෙන්න. ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුමක් පාසලේ දෙමව්පියන් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. කාර්යාලයෙන් මේක ලබා ගැනීමට හැකියාවකුත් තියෙනවා. බොහෝ දෙමව්පියන් සතු එක තියෙනවා. ඒක නිසා එය මිලදී ගන්න. එසේ නොමැතිනම් Taman හැකි ආකාරයෙන් සුදෙන් පැමිණෙන්න. දෙමව්පියවරුන් එනකොට පාසලට ගැලපෙන ආකාරයට එන්න. ඒක වෙනම මම නිල ඇඳුම කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ දේවල් මතක තියාගන්න. අදින් පටන් ගන්න මේ අපේ දරුවන්ගේ අධ්‍යාපන රටාව පිළිබඳව දැන් ලොකු අවබෝධයක් දෙමව්පියන්ට තියෙනවා. වර්තමාන සමාජයේ තියෙන ඉතා අකටයුතුකම් සිද්ධ වෙන සමාජයක තමයි ඔයාලා දරුවන්ව උදාහරණයක්. ඒක නිසා දරුවන් කුංචි දරුවන්ගේ කාලේ ඉඳලම දෙමව්පියන් අවධානය යොමු කරන්න. මේ දරුවන්ගේ ආරක්ෂාව නිරන්තරවම සාධක කරගන්න. පාසල් භූමියේ පිට තමන් දරුවන් බාර දෙන්නේ මොන ආකාරයේ ප්‍රවාහන මාර්ගයකටද කියන එක පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න. මොකද මේ හැම අවස්ථාවකම දරුවන්ගේ ආරක්ෂාවට ඒක තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ කියන සියලුම කාරණා මතක් කරගනි. අද දවසේ මේ අපේ පාසලට ආපු ආදරණීය දුවදරුවන්ගේ මේ අධ්‍යාපනය ආරම්භ කරපු අධ්‍යාපන රටාව තවත් වසර 13ක කාලයක පමණ ඔවුන් හදවා ගන්න සිද්ධ වෙනවා. ඒ සෑම අවස්ථාවකම සෑම කඩයිමක්ම ඉතාම සාර්ථකව මේ දරුවන්ට සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය, ආදරය, රැකවරණය ලබා දෙන සියලුම හැකියාවන් ලබා දෙන දෙමව්පියන්ට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආදරණීය දෙපිරිස මැදින් ඉන්න අපේ ආචාර්ය මණ්ඩලයට මම ආරාධනා කරනවා මේ ආදරණීය දරුවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා යන ගමනේදී ලැබියත් වෙන්න කියලා. ඉතින් මේ කියපු කරුණු කාරණා මතකයේ තබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා නැවත වතාවක් ඉල්ලා සිටිමින් අද දවස සාර්ථක කරගන්න පැමිණි සියලු දෙනා මාර්ගයෙන් පිළිගනිමින් සාර්ථක වසරක ආරම්භය මේ ආකාරයටම සාර්ථක වසරම ගෙවන්නට සියලුම දෙනාට හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි. මේ කතාව සඳහා උපහායකු අප විද්‍යාලයේ ගෞරවනීය විදුහල්පතිතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. පාවෙලා යන බලාකුළු ඉරපානෙන් පත්තු වෙලා ආයුබෝවන් හරි සතුටුයි ඉස්කෝලේට කිට්ටු වෙලා අපූර්ව ගීතයට අලංකාර නර්තනයක් ඉදිරිපත් කරන්න දෙක අරලිය පන්තියේ පුංචි නංගිල මලිලා සූදානම්මින් ඉන්නවා. එසේනම් මේ ඇරයුම දෙක අරලිය පන්තියේ පුංචි නංගිලා මලිලාට ඔවුන්ගේ අලංකාර නර්තනය ඉදිරිපත් කිරීමට බලාකුළු ඉරපානෙන් පත්තු වෙලා
වසරේ අක්කලා අයියලගේ අපූර්ව නැටුමක් නේද? දෙකේ පහේ පුංචි දුන්න පුතාලට. හොඳයි. අපි දැන් සෝදානම් වෙන්නේ අද දවසේ අපේ පාසල වෙනුවෙන් පැමිණි අපේ ආපු පුංචි දුන්න පුතාලා වෙනුවෙන් සහ අද දවසේ ඇවිල්ලා ඉන්න අපේ දෙමාපියන් වෙනුවෙන් සභාව ආමන්ත්‍රණය කරන්න. සියලු දෙනාට සුබ දවසක්. 2026 වර්ෂයේ එක ශ්‍රේණියක සිසුන් බඳවා ගන්න පළමු දවස උල් දවස. මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම පළමු කොටම ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. කොහොම වුණත් පළමු කොටම ගරු විදුහල්පතිතුමියනි අවසරයි ප්‍රාථමික අංශයේ අංශකාර ප්‍රධානී අපේ සෝමනම ඒ වගේම චිත්‍රානන්ද ඇතුළු සහෝදර ගුරු බවතුනි द्वितीय අංශයේ අනෙකුත් සහෝදර ගුරු බවතුනි ඒ විදුහල්පති මහත්මයාණනි අංශකාර ප්‍රධානීනි අනන්තය කාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරීනි ආදරණීය අම්මේ තාත්තේ අද දවසේ අපේ සුවිශේෂී පිරිස ආදරණීය චූටි දුවේ පුතේ විශේෂයෙන් මා පළමු කොටම ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. එක ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ මුල්ම දවස් අද දවස මේක සුවිශේෂී දිනයක් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ගොඩක් වෙලාවට නොයෙක් අඩුපාඩුකම් මැද්දේ තියෙන පාසල්වලදී දරුවන්ට සුවිශේෂී දිනයක් හැටියට දරුවෝ බාරගෙන උන්ට මතක හිටින මතක සටහනක් තබන දවසක් බවට පත් කරන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ගරු විදුහල්පතිතුමිය ඇතුළු ඒ ප්‍රාථමික අංශයේ අංශකාර ප්‍රධානී ගුරු මණ්ඩලයේ සියලු දෙනා එකතු වෙලා මේ දරුවන්ට සුවිශේෂී දිනයක් ජීවිතයට අමතක නොවන දවසක් බවට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පාසලට දරුවන් ඇතුළත් කිරීමට මේ ආදරණීය දෙමාපියන් ගත්ත තීරණය ඉතාමත්ම වටිනා තීරණයක්. ආදරණීය අම්මේ තාත්තේ මම හිතනවා මේ තංගල කලාපේ තියෙන පාසල් අතරින් මේ කුඩා දරුවන්ට යමක් නිර්මාණශීලීව දැනගන්න නම් තියෙන හොඳම පාසල තමයි මේ සිද්ධාර්ථ මහාවිද්‍යාලය. ඒක නිසා ඔබ මේ අද දවසේ සහ ඔබේ දරුවාට අධ්‍යාපනය ලබා දෙන්නට සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ තෝරා ගැනීම සම්බන්ධයෙන් මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ ආදරණීය දෙමාපියන්. ඒ වගේම තමයි සිද්ධාර්ථ මහාවිද්‍යාලය කියලා කියන්නේ ඉතාමත්ම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක්. ඒ ජනප්‍රියත්වය ලැබිලා තියෙන්නේ ඔබ නිසාමයි. ඔබේ දුව දරුවන් මේකට ඇතුළත් කරලා ඒ දරුවන්ගේ දක්ෂතා පෙන්නලා ඒ නිසා තමයි මේ ප්‍රසිද්ධිය ලැබිලා තියෙන්නේ. ඒතකොට මේක තවදුරටත් මේ ආකර්ෂණීය බව තියාගන්නට ආදරණීය දෙමාපියන් පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. හැම කෙනෙක්ම උදව් කරන්නට ඕනේ. විශේෂයෙන් 2023 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්න. ඒතකොට 2023 ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධව යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාල සීමාව කවුරු කාල සීමාවේදී ගුරු බවතුන් ඒ සඳහා පුහුණු කරලා ඒ කටයුතු කරලා තියෙනවා. කොහොම නමුත් ප්‍රාථමික අංශයේ එක ශ්‍රේණියේ දරුවන්ට තියෙන සුවිශේෂී අවස්ථාව තමයි ක්‍රියාකාරකම් සහිත අධ්‍යාපන ක්‍රමයක් ලබා දීම. පොතේ පතට වඩා දරුවන්ට ප්‍රායෝගිකව අත්දැකීම් ලැබලා තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න අවස්ථාවල සලසා දීම තමයි ප්‍රාථමික අංශයේ මෙතෙක් පැවති ක්‍රියාදාම. මේකට තව තවත් එකතු කරලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ මේ දුව දරුවන්ට අධ්‍යාපනය ලබන්න
සුදුසු පරිසරයේ මේ වෙන විට ගොඩනගලා තියෙනවා. ඉතින් ආදරණීය දෙමාපියනි, ඒ පිළිබඳ කිසි සැකයක් ඇති කරගන්නට එපා. ඒ සඳහා දක්ෂම තාම සුදුසුම ගුරු මණ්ඩලයේ මේ විද්‍යාලයේ ඉන්නවා කියන එක රහසක් නෙවෙයි. හැමෝම දාන කාරණාවක්. ඉතින් ඒ නිසා ඒ බව මතක් කරගන්න. පාසලේ මොනම හරි යම් ඉදිකිරීමක් කරනවා නම් දරුවන්ට අවශ්‍ය නිර්මාණශීලී යමක් කරනවා නම් ආදරණීය දෙමාපියන්ට මේ ගුරු බවතුන් එක්ක සාකච්ඡා කරලා හොඳ නිර්මාණශීලී තැනක් කරන්න කටයුතු කරන්න පුළුවන්. ගුරු මණ්ඩලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා මේ දරුවන්ට පාසල ලස්සන තැනක් කරන්න කටයුතු කරන්නට ඕනේ. දරුවට ආසාවෙන් පාසලට එන්න සුදුසු තැනක් බවට පත් කරන්නට ඕනේ. මේක දෙමාපියන් ඇතුළු ගුරු මණ්ඩලයේ සහ අපේ අධ්‍යාපන නිලධාරීන්ගේ වගකීමක්. මොන හේතුන් නිසා හරි ඉහළ නිලධාරීන්ගේ ඒ කාර්යය ඉෂ්ට නොවුණා. මම දන්නවා මේ සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ආදරණීය දෙමාපියෝ කිසි දවසක එහෙම පස්සට යන අය නෙවෙයි. ඒ කටයුතු බොහොම උනන්දුවෙන් වමනාවෙන් කැපවීමෙන් කරනවා. එහෙම කළොත් තමයි ආදරණීය අම්මේ තාත්තේ මේ දරුවන්ට පාසල හොඳ තෝතැන්නක් වෙන්නේ. පන්ති කාමර ටික අලුත් වැඩියා කරගෙන දරුවා අලුතෙන්ම පාසලට එනකොට ඔහු එතන හැඩ තැනක් වෙනකොට දවස ගානේ ඉස්කෝලේ ඉන්න කැමැත්තක් දක්වනවා. එහෙම නැති වුණාම ඇත්තටම එහෙම එන්න කැමති වෙන්නේ නෑ දරුවා හැම වෙලාවෙම බලන්නේ ගෙදර අම්මලා තාත්තලාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඒක නිසා මම හිතනවා විශ්වාස කරනවා මට මේ පැත්තට යන්න බැරි වුණා. සෑම අවුරුද්දකම ප්‍රාථමික අංශයේ පන්ති කාමරයක බොහෝම ලස්සනට නිර්මාණශීලීව අලුතෙන් පටන් ගන්නකොට හදනවා මේ අවුරුද්දෙත් හදලා ඇති කියලා මම විශ්වාස කරනවා. තාම යන්න බැරි වුණා මට මේ පැත්තට. මේ කාල සීමාව පාසලට එන්න හරි ගුරුවරුන්ට දෙමාපියන්ට දරුවන්ට ආස හිතෙන කාල සීමාව. ඒක නිසා මම වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු විදුහල්පතිතුමිය ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට තව තවත් මේ ශක්තිය එකතු කරගෙන පාසලේ දුව දරුවන්ට අවශ්‍ය තෝතැන්නක් බවට පත් කිරීමට අධ්‍යාපනය ලබන්නට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා. ඒ වගේම නැවත වාරයක් ඔබ සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දරුවන් දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. දරුවෝ 100ක් පාසලට එනවා කියලා කියන්නේ හරි පිරිච්ච පාසලක් බවට හොඳම සාධකයි. හොඳ පිරිපුන් පාසලක් බවට හොඳම සාධකයි තමයි ඒක. දරුවෝ 100ක් දරුවෝ 35ක් එක පන්ති යන හොඳටම ප්‍රමාණවත්. ආතනික අංශයේ ඒක තමයි සීමාව. ඊට වඩා වැඩි වුණත් අමාරුයි, ගොඩක් අඩු වුණත් හොඳ නැහැ. ඒක නිසා කොහොම නමුත් අද දවසේ මේ දරුවන්ගේ පාසලට එන මුල්ම දවසේ බොහොම සතුටින් මෙතන ගත කරලා යන්නට කටයුතු සැලසුම් කර විදුහල්පතිතුමිය ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන හොඳ දෙයක් තියෙනවා. මේ දරුවෝ ඔබ මෙතනට එවුවම මේ ගුරුවරු කෙරෙහි විශ්වාසය තියන්න. මේ ගුරුවරයා තමයි කෙරෙහි තමයි විශ්වාසය තියන්න ඕන. දවසේ වැඩි කාලයක් දහවල් කාලේ වැඩි කාලයක් රැඳෙන තැන මෙතන. ගුරු බවතුන් විශ්වාස කරලා ගුරු බවතුන් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට හැම දෙමව්පියෙක්ම කටයුතු කරන්නේ. පාසලේ විනය නීති වලට ගරු කරන්න. පාසලට අම්මා තාත්තා එනකොට දුව දරුවන්ගේ ගෞරවය රැකෙන විදිහට පාසලට එන්න ඕනේ. දරුවට මේ මගේ අම්මා, මේ මගේ තාත්තා
කියලා දුවලා ගිහිල්ලා ඇඟේ ඉල්ලෙන්න තරමට ලස්සනට මම දුවන් පයිතුමිය කිව්ව සුදු ඇඳුමින් සැරසීලා ඉන්නේ. ඒත් එහෙම එන්න මට මතකයි එක දවසක රැස්වීමක් වෙලාවක උංග පොලිස් ස්ථානාධිපතිතුමා ආපු වෙලාවක එතුමා ඇහුවා මල ගෙදරට යන්න සූදානම් වෙලාද ආවේ කියලා. එතුමා එහෙම ඇහුවේ එදා දවසේ ඇත්තටම සියලුම දෙමාපියෝ සුදු වතින් සැරසීලා පාසලට වැඩිලි. ඒක නිසා බොහොම ආකර්ෂණීයයි සුදු ඇඳුම. ආදරණීය අම්මේ තාත්තේ ඒ පාසලේ විනය නීති වලට ගරු කරමින් පාසලට පැමිණිලා පාසලේ කටයුතු වලදී පාසලට සහාය දක්වන්න ඔබ සියලු දෙනා මතක තියාගන්න. විවේචනය කරන්න එපා අතන මෙතන. Tamante යම් විවේචනයක් තියෙනවා නම් ඒ විවේචනයේ පාසලට ඇවිල්ලා පාසල ඇතුලේ ගුරු බෞතුන් එක්ක විදුහල්පතිතුමන් එක්ක සාකච්ඡා කරලා එහෙම ඉස්සරහට යන්න. කවදාකවත් පාසලට වරදින්නේ නැහැ. පාසල ගොඩනගෙන්න ඕනේ එහෙමයි. ඒක නිසා ඒ බව සිහිපත් කරමින් අද දවසේ මේ ප්‍රාථමික අංශයේ එක ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අද මේ පවත්වන ලද උත්සවයට සහාය දුන් සියලු දෙනාට අනේක වාරයක් ඉසුරුවන්ත වෙමි. තව තවත් පාසලේ දියුණුවට කටයුතු කරන්නට ඔබට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. අපගේ ආරාධනය පිළිගෙන සිතක් විදුලිකට පැමිණෙමින් අප සමග කාර්යයකට කරමින් ඔබ අප සම ඇමතු අප විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම සිතාර්ථ විද්‍යාලයේ තවත් පුංචි නංගිල මල්ලිලා සූදානම්ින් ඉන්නවා පුංචි ඔයාලගේ net සිත් පිනවලට. ඉතින් ඒ පුංචි නංගිල මල්ලිලාගේ අපූර්ව නර්තනය ඉදිරිපත් කරන්නට ඔවුන්ට ඉතාමත් ආදරයෙන් වේදිකාවට ආරාධනා කර සිටිනවා. දෙක රෝසපන්තිය පුංචි නංගිලා මල්ලාටයි මේ වේදිකාවේ ඉදහසට වෙන්වන්නේ. ගණනාවක් එක ශ්‍රේණියේ පුංචි දූ දරුවන් සමග කටයුතු කරපු ප්‍රාථමික අංශ ප්‍රධාන සෝමනා විජයසූරිය ගුරු මෑණියන්ට ඉතාමත් ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා පුංචි නංගිලා මල්ලා හැමෝම ආමන්ත්‍රණය කරන්නට. අප පාසලේ හිටපු විදුහල්පතිතුමා අංශ ප්‍රධාන චිත්‍රාණි ගුරු මහත්මිය සංවිධාන ගුරුවරු ඇතුළු දෙමාපියනි ආදරණීය දුවේ පුතේ දැන් මම අද කතා කරන්නේ කාටවත් නෙමෙයි පුංචි ඔයාලට පුතාලා දුවල ලස්සනට වාඩි වෙන්න බලන්න තාම නැත හැමෝම එන්නේ ඉස්සරහට තාමත් තැන් වල ලස්සනට වාඩි වෙන්න ඉන්නේ ඉස්සරහට දුවලෙන්න අම්මලාගේ ළඟින් ඔය ඔලක්කුවල ඉන්න හැමෝම දුවලා ඉන්න අම්මලාගේ ළඟින් බලන්න කොච්චර ලස්සනයිද කියලා තව ඉන්නවා එන්න පැටියෝ හැමෝම ඉන්නවිල වාඩි වෙන්න දැන් හැරෙන්නකො ටීචර්ගේ පැත්තට බලන්න ඔයාලගේ ලස්සන හරිම ලස්සනයි අදනේ මල් වගේ පුංචි ළමයි කවුරු වගේද දැන් ටීචර්ත් එක්ක කතා කරමු හොඳේ පුංචි ළමයි මොන වගේද මල් වගේ අද අපේ ඉස්කෝලේට ආවා සුවඳ හමන ලස්සන මල් වර්ග තුනක් කොහොම බලන්නේ මට අත උස්සලා පෙන්නන්නේ රෝස මල් ටික විතරයි රෝස මල් ටික අත උස්සන්න බලන්න ඔව් රෝස මල් මොන පාටද? දැන් අත් පාටද දාන්න පුතේ? රතු පාට රෝස තියෙනවා තා. රෝස පාට රෝස මල් තියෙනවා තා. සුදු පාට රෝස මල් තියෙනවා තා. කහ පාට රෝස මල් තියෙනවා තා. ඔව්. රතු රෝස පාට තියෙනවා. ඔව්. කැමිලි පාට රෝස මල් තියෙනවා. ඒකනේ. ඕ ගොඩක් හොඳයි පුතේ. ඔව්. කහ පාට. ඔව්. ගොඩක් හොඳයි. හරි. ඔය
රෝස මල් දැකලා තියෙනවා. රෝස මල් ලස්සනයිද? ලස්සනයිනේ සුවඳයිද? ඔව්. රෝස මලට පෙති ගොඩයිද පොඩයිද? පෙති ගොඩක් තියෙනවනේ. රෝස මල් පිපෙන්නේ මොන වෙලාවටද? උදේටද දවල්ටද රැටද හවසටද? මට කියන්න බලන්න. උදේට ගොඩක් හොඳයි. ඔයාලා දන්නවා. ඒකනේ බලන්න කොච්චර හොඳයිද කියලා. රෝස මල පිපෙන වෙලාවත් ඔයාලා දන්නවා. එහෙනම් රෝස මල් ගොඩක් සුවඳයිනේ. රෝස මල් වලට හැමෝම ආසයිනේ. එහෙනම් රෝස පන්ති ළමයි ටික පැටවු ටික රෝස මල් ටික අද ඉඳන් රෝස මල් වගේම ඉන්න ඕනේ. ලස්සනට උදේට එන්න ඕනේ නේ. ලස්සනට සුවඳ හමන විදියට ඉන්න ඕනේ. ගුරුවරුන්ට ටීචර්ව ඉන්න ඕනේ නේ. ඔව්. එහෙනම් ඊළඟට මං අහනවා කො අපේ පිච්ච මල් ටික අත උස්සන්න බලන්න. ඔව් ඔය ඉන්නේ. ගොඩක් හොඳයි. අත්පහට දාන්න පිච්ච මල් ටික. පිච්ච මල දැකලා තියෙනවද? පාටද? ඔව් දුපාටයි. පිච්ච මලේ පෙති කීයද පුතේ? පෙති කීයද? හයද පහයිද? ඔය හයයි කියපු අයයි පහයි කියපු අයයි හැමෝම අද බලන්න පිච්ච පැලයක් තියෙනවා නම් පිච්ච මලේ පෙති කීයද කියලා. ගෙදරදී බලන්න ඕන. හොඳට බලන්න ඕනේ. ඊළඟට පිච්ච මල් පිපෙන්නේ මොන වෙලාවද? දවල්ටද පිච්ච පිපෙන්නේ? උදේට ලස්සනට තියෙනවනේ. එතකොට පිච්ච පිපෙන්නේ මොන වෙලාවටද? ඕ නෑ පැටි ඕන්න ඉගෙන ගන්න. ඔන්න අද ඉගෙන ගන්න හරියද? පිච්ච පිපෙන්නේ රැට. ඉර බහගෙන ගිහිල්ලා අවට පරිසරය අඳුරු වෙලා නේ හඳ නැගගෙන අහසේ තරු දිලිසෙන පිණි වැටෙන ලස්සන රෑ කාලෙක තමයි පිච්ච මල් පිපෙන්නේ. පිච්ච මල් සුවඳයිද? හරිම සුවඳයිනේ. පිච්ච මල් වල සුවඳට අපි ආසයිද? ආසයි. එහෙනම් ඔයාලත් පිච්ච මල් වගේ ලස්සන වෙන්න ඕනේ. සුවඳ වෙන්න ඕනේ. එතකොට අරලිය මල් ටිකක් උස්සන්න. අරලිය මල් ගොඩක් හිටියනේ. ටික දෙනයි මට පේන්නේ. හොඳයි අත්පත් දාන්න. මට දැන් කියන්න අරලිය මලේ පෙති කීයද? අරලිය මලේ පෙති කීයද? පහයි. ඔව් ගොඩක් හොඳයි. අන්න ඒක නම් බලලා. පෙති පහයි. අරලිය මලේ පාට මොන පාටද? අරලිය මල් තියෙනවා පාටනේ. සුදු අරලිය මල් තියෙනවා, කහ තියෙනවා, රෝස තියෙනවා, එක පාට අරලිය මල් තියෙනවා. රතු තියෙනවා. හොඳයි. එතකොට මට කියන්න අරලිය මල් සුවඳයිද? සුවඳයි. පිපෙන වෙලාව මොන වෙලාවද පිපෙන්නේ? මෙහෙමයි පුතේ. ඔයාලා හොඳට බලන්න. මේක මගේ ඉල්ලීම. හතර පහ වසරවල ගොඩක් වෙලාවට විශේෂ නිර්දේශින් තියෙනවා අරලිය මල පිපෙන්නේ උදේට කියලා. නමුත් අත්දැකීමෙන් මම දන්නවා අරලිය මල පිපෙන්නේ හවස් වෙලාවට කියලා. මේක හොයලා බලන්න. මොකද මගේ හම්බන්තට ගෙදර පුංචි කාලේ හැදුණු ගෙදර ඉස්සරහ මහ විශාල අරලිය ගහක් තිබුණා. ඔය අරලිය ගහේ ඔයාලා වගේ චූටි කාලේ ඔය අරලිය ගහේ මම දවසම ගත කරපු දවස් තිබුණා. මම දැක්කා අරලිය මල පිපෙන වෙලාව. අරලිය මල පිපෙන්න පෙති ටික මල් කැකුළු පූදින්නේ මොන වෙලාවටද? හවස 1-2 වගේ වෙලාවට. ඒ වෙලාවට අරලිය මල් ටික පෙති දිග ඇවිලා හවස 4 විතර වෙනකොට තමයි
ලස්සනට පිපෙන්නේ ඒ වෙලාවට ඉන්න වටපිටාව හරිම සුවඳයි. හොඳට ඒක කරන්න අරලිය මල පිපෙන වෙලාව මොන වෙලාවද කියලා. අරලිය මල සුවඳයිද? සුවඳයි ලස්සනයිනේ. එහෙනම් ඔය අරලිය මල් ටිකට අදින්නම් සුවඳ හමන්න ලස්සනට පන්තියේ ඉන්න ඕන. දැන් මට කියන්න අද උදේම නැගිටින්න ඔයාලා. උදේම නැගිටනේ. අම්මලාට කරදර කරේ නෑනේ. ඉස්කෝලෙන් ආසයිද? ආසයිනේ. හැමදාම ඉස්කෝලෙන් ආසයිනේ. අනන්නේ නෑනේ. කාටරි කියන්නේ ඔළුවට ඇක්කුම හැදෙන්නේ නෑනේ කාටවත්. නෑනේ. ඕ ඉස්කෝලේ නෝනේ. ඉස්කෝලේ රීලා හොඳට ඉඳගෙන ලොකු වෙලානේ. කොහේ ඕන කෙනෙක් මහත්ෙක් වෙන්න බෑනේ. කලිය යන්න බෑ. එහෙනම් හොඳ දරුවගේ කියන දේ අහන්න ඕන හැමදාම ඉස්කෝලේ එන්න ඕන. ඔයාලා දන්නවද දෙකවස් ඉන්නවා කියලා? සමහර උදේ ගිහින් අම්මලා නැගිටිනකොට මේ පුතේ මේ පැටියෝ මේ දෙන්න අහගෙන ඉන්න දැන් ටීචර්ත් එක්ක කතා කරන්න ඕන. ඔන්න අහගෙන ඉන්නකො අර දෙකවස්රේ සමහර අයියලා අක්කලා උදේට අම්මලා ගිහිල්ලා හැරවනකොට ඇහැරෙන්නේ නැහැලු. අනේ මට බෑ එක පාරින් හැරෙන්න ඕන. ඒගොල්ලෝ එහෙම නෙමෙයිලු. ඔයාලා ගැන නෙමෙයි මං කියන්නේ. අර දෙකවස්රේ අයියලා අක්කලා දෙනවා. අම්මලා ගිහින් අනේ පුතේ හැරෙන්න ඉස්කෝලේ යන්න නැගිටින්න දවල් වෙලා කියලා කියද්දි යාලා මොනවද කරන්නේ? අම්මට පයින් පාරක් ගහලා අනිත් පැත්තට හැදින්න නිදිනවලු මට නිදිමතයි කියේ. හැබැයි එහෙම පුළුවන්ද? ඔයාලා එහෙම කරන්නේ නෑනේ. ඔව් සමහර ළමයි තව වැඩක්. අමාරුවෙන් අම්මලා වඩාගෙන ගිහිල්ලා පොඩි කියලා එකක් දීලා ඒ තොලේ නිදිනු. එහෙම නෑනේ ඔයාලා. නෑ ඔයාලා ගොඩක් හොඳයි. ඊළඟට තවත් සමහර මද්දවන්න මේව කරගෙන ගිහිල්ලා කාටුන් එකකට දැම්මම අනේ ඒ වටේ දුවනවා. එහෙම නෑනේ ඔයාලා. අම්මලාට කරදර කරන්නේ නෑනේ. එකපාරින් නැගිටිනවනේ. එකපාරින් එනකොට සෝද ගන්නවනේ. ලස්සනට ඇඳගෙන විලාසලින් ඉස්කෝලේ එනවනේ. ඔව් එහෙනම් ඔයාලා හොඳ තමයි හොඳේ. අර දෙකවසරේ හරි ලක්කල වගේ වෙන්නේ නෑනේ. නෑ එහෙනම් ඇයි අඬන්නේ නෑනේ පුතේ? අම්මා ඕනේ කියලා නේද? තාත්තා ඕනේ කියලා නේද? නෑ ඔයාලා චුට්ටි වෙලා ඉන්නේ අපේ ළඟ ඉන්නේ. පොඩි වෙලාවකට ඉන්නේ. ඇවිල්ලා මෙහෙ අකුරු ලියලා සෙල්ලම් කරලා සින්දු කියලා නටලා ඒවා කරලා ටික වෙලාවකින් අම්මලත් එක්ක ගෙදර යන්නේ. අඬන්න ඉන්න ඕනේ නෑ. හරි සතුටින් ඉස්කෝලේ ඉන්න ඕනේ නේ. එහෙනම් අද ඉඳන් කවුරුවත් අඬන්නේ නෑ නේද? ඉන්නවා ලස්සනට අර උදේ පිපුණු මාළු වගේ නැගිටිනවා නේද? ලස්සනට ඉස්කෝලේ යනවා නේද? එහෙනම් හොඳ දරුවෝ. එහෙනම් පුතේ ඔයාලා කාටද තෙරුවන් සරණින් ඔයාලගේ අධ්‍යාපන කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. දක්වන පොඩි එක වසරේ පොඩිස්සන්ට තමන්ගේ අම්මට පමණක් දෙවනි මවක් වන අපි කවුරුත් ආදරය කරන අපේ ආදරණීය සුමනා දිරිසූරිය ගුරු මෑණියනි ඔබතුමියට සමස්ත සිතුවම් පියසේම ස්තෝත්‍රය මානසී පුද කර ලබනවා. ඉතින් ඒ ඇරයුම දෙක පිච්චපත්යේ පුංචි නංගිලා මනිලාට ඔවුන්ගේ අලංකාර නර්තනය ඉදිරිපත් කිරීමට Thank you.
Thank you.
සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. අද අපේ සිද්ධාර්ථ විද්‍යාලයට විශේෂ දවසක්. මට එදිලා තියෙන ස්තුති කතාව කරන්න මුලින්ම ගරු විදුහල්පතිතුමියගෙන්ද අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමාගෙන්ද අංශ ප්‍රධාන ප්‍රථමික අංශ ප්‍රධාන සමනා ගුරුමෑණියන්ගෙන්ද චිත්‍රා ගුරුමෑණියන්ගේ අනිකුත් සියලුම ගුරු මණ්ඩලයෙන්ද දෙමව්පියන්ගෙන්ද පුංචි දුවදරුවන්ගෙන්ද අවසරයි. අද මේ විශේෂ දවසේ හැමෝටම විශේෂ දවස අපේ පාසලට දෙමව්පියන්ට දරුවන්ට අපිට හැමෝටම අද විශේෂ දවසක්. මොකද අපේ දරුවෝ පාසලේ අපු මුල්ම දවසේ මේ චූටි දරුවෝ අපි හරිම ආදරෙන් මෙයාලා පිළිගත්තා. ඒ පිළිගැනීම අද දක්වා සිදු කරන්න අපි හැමෝම ලොකු වෙනසක් දරුවා. ඒකට සම්බන්ධ වෙච්ච අයට ස්තුති කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක අපේ යුතුයකම. ඒ නිසා මුලින්ම මම දරුවෝ වෙනුවෙන් ආශිර්වාද කරමින් ආගමික වතාවත් වල නිරත වෙච්ච අති පූජනීය කටකඩුව නිම්බාරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට අපි අපේ ආරාධනය පිළිඅරගෙන මෙතෙන්ට සැපැමිණි අපේ හිටපු විදුහල්පතිතුමාට ඉතාම ගෞරවයෙන් මම මගේ ස්තුතිය පාසල වෙනුවෙන් පුද කරනවා. ඊළඟට අපි අපේ අම්මා එහෙම කිව්වොත් නිවැරදි අපේ ප්‍රාථමිකයේ අපේ අම්මා ඒ කියන්නේ සුමනා ගුරුතුමිය කියනකොටත් මට හරි දුකයි. මට කතා කරන්න අමාරුයි ඒ නම කියනකොට. මොකද තව ටික දවසයි ඇය මේ පාසලේ රැඳී සිටින්නේ. ඊටම සුළු කාලයයි. ඇය ඔබ දෙමව්පියෝ දන්නවා අයදුම්පත් බාර දුන් දවසේ ඉඳලා අපිට මේ ඇත්තටම කිසිම කෙනෙක් මේ සම්බන්ධ වෙලා වැඩ කරේ නැහැ. මේ එක වසරේ පුංචි දරුවෝ වෙනුවෙන් මේ අද මේ දරුවෝ බාර ගන්න දිනේ දක්වා එතුමිය කළ කැපවීම කියන්න වචන නැහැ. ඔබතුමන්ලා දන්නවා, දෙමව්පියෝ දන්නවා, අපේ පාසලේ හැමෝම දන්නවා. ඒ කැපවීම මම හිතනවා මම පාසල් කීපයක වැඩ කරලා තියෙනවා. හැබැයි මම දැකලා නැහැ මේ වගේ කැපවීමෙන් වැඩ කරපු ප්‍රාථමික අංශයේ බාර ගුරුතුමිය. අපි වෙන පාසල්වල වැඩ කරද්දී ඇත්තටම ප්‍රාථමික අංශයට කියලා එහෙම වෙනම තනතුරක් තිබුණේ නැහැ. ප්‍රාථමික ඉස්කෝලයක් නිසා ඇය කරපු මෙහෙය ඔයාලා දන්නවා. හැමදේම අපි කියන්නේ සුමන මිස්ගෙන් අහන්න. සුමන මිස්ගෙන් අහන්න. අපි හැමතිස්සෙම ඇයගේ මාර්ගය තමයි ගමන් ගත්තේ. අපිට අවවාද උපදෙස් දෙමින් මම වැඩි වෙලාවක් ගන්නවා ඇය ගැන කතා කරන්න. මොකද මට ලැබිච්ච මේ අවස්ථාව මට ආයේ හම්බෙන්නේ. ඒ නිසා සමා වෙන්න ඕන උත්සවයේ පොඩ්ඩක් පොඩි හරි වෙලාවක් ගත වෙනවට. සෙල්ලම් මිදුල ගැන මතක් කරොත් එතන ඉඳලම ඇය වසර ගණනාවක් මහන්සි වෙලා මේ කැපවීම කරේ. මෙදා සැරේ තමයි අපිට 2026 වර්ෂයේ සෙල්ලම් මිදුල ලස්සනට හදන්න පුළුවන්කමක් ලැබුණේ මෙතුමියගේ මහා යෝධ ශක්තිය නිසාවෙන්. මොකද අපිට එහෙම ලොකු අත්දැකීමක් නැහැ මෙහෙයවන්න. අපිව මෙහෙයවමින් අපිට සමහර වෙලාවට බයිනවා මදුසානියව මේක බලලා නැද්ද කියලා අහනවා. ඉතින් සමහර වෙලාවලට අපිට සමහර දේවල් මග ඇරෙනවා. හැබැයි ඒ සියලුම අපෙන් මග ඇරෙන දේවල් පවා අපේ යෝධ ශක්තිය අපේ අම්මා අපේ සුමනා ගුරුතුමිය තමයි සියලුම කටයුතු බලාගත්තේ. ඔයාලා ඒක දැනගන්න ඕන. මොකද අපේ ශක්තිය ඇය. ඒ වගේම මම වෙලාවේ කිව්වට කමක් නැහැ කියලා මම හිතනවා. ඇය සෙල්ලම් මිදුල වෙනුවෙන් තමන්ගේ මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරලා තියෙනවා. ඒක මම හිතන්නේ කිසි කෙනෙක් දන්නේ නැතුව ඇති. ඇය කිව්වේ මම මේ පාසල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් සෙල්ලම් මිදුලට මේ කියන්නේ මොනවා හරි වැඩක් කරන්න ඕනේ. නිසා මගේ මේ දායකත්වය මම සතුටෙන් කරනවා කියලා. ඉතින් එහෙම ගුරුතුමියක් එහෙම මවක් මම ඇත්තටම දැකලා නැහැ. ඇයට ආයුධපත් බාර ගන්න දවසේ ඉඳලා මේ තාක් වෙන මේ උත්සවය දක්වා මේ කටයුතු සියල්ල සාර්ථක කරගන්න දැක්වූ සහයෝගය වෙනුවෙන් මග පෙන්වීමෙන් මගේ පාසලේ දෙමව්පියන්ගේ සියලුම දෙනාගේ ස්තුති පුද කර සිටිනවා.
ඊළඟට අපේ විදුහල්පතිතුමිය ඇතුළු මුළු මණ්ඩලයේ බොහෝ අය මේ උත්සව කටයුතු සංවිධානය කරන සෑහෙන උනන්දුනා මට පෙන්නවා. ඒ සියලුම දෙනාට මේ වෙලාවේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඊළඟට මාපිය වන්දනාව වෙලාවේ ඒ කටයුතු මෙහෙයපු 11 ශ්‍රේණියේ තරුෂි දියණියට ඊළඟ කණ්ඩායමේ දරුවන් මෙහෙයුවේ ගුරුතුමියට එම දරුවන්ටත් මේ අවස්ථාවේ මම ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. අපේ උත්සවය ලස්සන කරලා මුල්ම පටන් ගන්න ආරම්භයේ ඒ දරුවෝ ලස්සනට තූරවත්ත කණ්ඩායම් මෙහෙවුවා. ඒ හැමෝටම ස්තුතිය පුද කරනවා. ඊළඟට දෙකාරණිය පිච්ච රෝස පන්ති වලින් ලස්සන නර්තනයන් මෙන් වේදිකාව ප්‍රබෝධමත් කරන්න අරන් ආවා. හරිම ලස්සනයි චුටි දරුවෝ. ඔයාලත් ආසාවෙන් බලන් ඉන්න නැති මෙයාලා කෑ ගැහුවේ නැත්තේ ඒ වෙලාවේ විතරයි මම හිතන්නේ. අනිත් වෙලාවල වල මෙයාලට කතා වැඩක් නැහැ නේ. ඉතින් එයාලා කෑ ගහනවා. ඉතින් ඒ දරුවන්ට ඒ මග පෙන්නපු ගුරුවරුන්ට නැටුම් ගුරුතුමියට මම මේ අවස්ථාවේ පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම 3 4 5 ශ්‍රේණි වල දරුවන්ට එම ගුරුවරුන්ට සංගීතාංශයට මම ස්තුතිය පුද කරනවා. පිළිගැනීමේ ගීතය ඉදිරිපත් කර මේ වේදිකාව ආලෝකමත් කරාට ඊළඟට දෙමාපියන්ට විශේෂයෙන්ම අපේ යොද ශක්තිය ඔබ නැතුව අපිට මේ ගමන යන්න බෑ. ඒ නිසා සියලුම දෙමාපියන් සෙල්ලම් මිදුල ඉඳලම දන්නව ලොකු කැපවීමක් කරා. මමත් ආවා ගියා. අපේ සියලුම දෙමාපියෝ මැඩම් ඇතුළු හැමෝම අධීක්ෂණය කරා. ඔයාලා දරුවෝ බාර දෙන්න ඉස්සර සෑහෙන කැපවීමක් මේ පාසල වෙනුවෙන් කරා. අපේ මූලිකම දෙයක් තමයි සෙල්ලම් මිදුල කියලා කියන්නේ. ඒ නිසා දරුවන්ට අත්‍යවශ්‍යම දේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ යටතේ අත්‍යවශ්‍යම දෙයක් තමයි සෙල්ලම් මිදුල. කලින් නම් සමහර ඉස්කෝලවල සෙල්ලම් මිදුලට ගියේවත් නැතුව ඇති මම හිතන්නේ දරුවෝ අරගෙන පන්ති කාමරේම අසුරුගත වැඩ විතරක් කර ඉන්නේ නැති. නමුත් අපිට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ යටතේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම දේ තමයි සෙල්ලම් මිදුල. ඉතින් ඒකේ වටිනාකම කියන්න තේරෙන්නේ නැහැ. අන්නේ සඳහා දායකත්ව දක්වපු සියලුම දෙමාපියන්ට තමන්ගේ වාහන වලින් කැමැතිම ගෙනල්ලා දීලා ඊළඟට ශ්‍රමය කාලය ගණන් මුදල් කැප කරමින් සියල්ල කැප කරමින් ඒ සෙල්ලම් වල ලස්සන දරුවන්ට ස්ථානයක් කළ දුන්නා. ඔබ සැමට පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට තවත් දෙමාපියෝ අපේ පන්ති කාමර ලස්සන සකස් කරලා ආකර්ෂණීය මේක තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න ලස්සන ඉගෙනුම් පරිසරයක් හදලා දීපු ඔයාලා මේ උත්සවය සභාව ආලෝකමත් කරන්න ලස්සනට කැප වෙලා සරසලා තොරණ සකස් කරලා ආගමික කටයුතු සංවිධානය කළ සියලුම දේ කරපු එම මේ 2026 පන්ති තුනේම දෙමාපියන්ට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. එසේම ශබ්ද විකාශනයන්ට අපිට යොමු කරමින් චතුරංග සේතත් ඒ කටයුතු මෙහෙයුවේ දරුවන්ට මම ස්තුතිවන්ත වෙනවා පාසල වෙනුවෙන්. දැන් නිවේදන කටයුතු කර කුෂාණී පුතුමියට 11 ඒ ශ්‍රේණියේ මිනුරි දියණියට මම මේ වෙලාවේ පාසල වෙනුවෙන් අපේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. එහෙනම් මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම තමන්ගේ දරුවා තමයි තමන්ගේ වටිනාම සම්පත. පළවෙනි දරුවා තමන්ගේ ඉස්කෝලේට ඇතුළත් කරන අයක් මෙතන නැති. ඒ නිසා අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට බලාපොරොත්තු වෙන හැමදේම දරුවගේ අධ්‍යාපනය අපේ දරුවෝ. ඉතින් එක ශ්‍රේණියේ බාර ගුරුවරිය විදිහට මම මේ වෙලාවේ ඔයාලට කියන්න කැමතියි. ඔයාලා මේ ගත තියෙන අපේ සිද්ධාර්ථ මහාවිද්‍යාලය තෝරා ගැනීමම ඔයාලගේ ජයග්‍රහණයක්. මොකද අපේ ගුරුවරු මම ඇතුළු තව එක්කෙනෙක් එන්නත් ඉන්නවා. අපි හොඳට පුහුණු වෙලා ඇවිල්ලා මේ පිළිබඳ නිසි දැනුමක් ඇතුව තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔයාලගේ දරුවන්ට මම හිතනවා ඉතාම හොඳ ගුරුවරු ලැබිලා තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ නිසා මේ පාසල තෝරගෙන අපෙන් ඉගෙන ගන්න මේ දරුවෝ නිසි මඟ පෙන්වන්න අපි හැමදාම බැඳිලා ඉන්නවා. ඒ වගේම මම කරන ආදරණීය ඉල්ලීම ඔබ සැමගේ සහයෝගය අත්‍යවශ්‍යයි. පන්ති තුනේම එක වගේ අත්වල බැඳගෙන ඉන්න. සමහරට මේ දේවල් වලට සම්බන්ධ වෙච්ච නැති අය අද ලස්සනට ඇවිල්ලා ඇඳගෙන විතරක් ඇවිල්ලා දරුවෝ බාර දීලා යන අය ඇති. කිව්වට තරහ වෙන්න එපා. එහෙම කරන්න එපා. මේ තාත්තේ ආදරණීය ඉල්ලීම. මොකද පාසලක් ගොඩනගෙන නම් අපි
94ක් ඕන නිවසක් ගොඩනගෙනවා වගේම පාසල දෙමව්පියෝ දරුවෝ ගුරුවරයා ඔන්න ඔය 4 දෙනා ශක්තිමත්ව අත්දැක දැනගත්තේ නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. ආදරණීය ඉල්ලීම මේ අවුරුදු දෙක පුරාවට වගේම දරුවගේ ඉදිරි අනාගතයේ ප්‍රාථමික අංශයට වැඩිපුර ඕන වෙන්නේ දෙමව්පියන්ගේ සහයෝගය. 5 වසර දක්වා මේ උනන්දුව කැපවීම සහයෝගය අනිවාර්යෙන් දෙන්න. අත්වල බඳගෙන අපි මේ ගමන යමු ලස්සනට. මේ දරුවන්ට සුඛ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා පාසල වෙනුවෙන්. මේ දරුවා හැමෝටම සුඛ පතමින් දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට ස්තුතිය පුද කරමින් මගේ කාගේ හරි මොනවා හරි ස්තුති කරන්න බැරි වුණා නම් සමාව අයදිමින් හැමෝටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ලොවින්ගෙන බේදුන්නේ පාටවලින් මල් වගේ පොඩි විතර නරෝ සිතුවම් හරි අපුරුයි. මල් ආයක් වැනි විතර සුවඳ වේදන මල් වැනි පිරිසිදු හිප්පිරුණු හිනෝ සිතුවිලි සුවඳයි. හෙට දින පායන හිරු ළඟ නැවුම් ලවට පැතුම් පුරන තෙපිල් සුවඳ දෙන ළඟටම නෙළුඹුණුබයි හට සුවඳ. ඉතින් අද දින සිතත් වෙදෙමිමට පැමිණි පුංචි නංගිර මල්ලියා හැමෝගෙම අනාගතය සාර්ථක කරගනිමින් ජීවිතය ජය ගන්න ඔවුන්ගේ වැඩ කටයුතු සරපකායෙන්ම සාර්ථක වෙන්න කියලා සිතත් වෙදෙමිම අපි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. එසේනම් උත්සව සභාවේ සමාප්තිය සඳහන් කරමින් අද දින සිතත් වෙදෙමිට පැමිණි ඔබ සැවම ජාතකීය ගායනා කරන්නට සූදානම් වන්න. Kita